ඔගොල්ලෝ හැමෝම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා ෆ්‍රන්ට් රනර් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වයස අවුරුදු 17 දී සාර්ථක ව්‍යවසායකයෙක් වෙච්ච බෙලාලින්ගේ කතාව. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති 20යි 23 වර්ෂයට මෙයාගේ ව්‍යාපාරයේ උපයලා තියෙන ආදායම ඩොලර් ලක්ෂ 4ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 12කට ආසන්න මුදලක්. ඉතින් මේ කේස් ස්ටඩි එක කොච්චර වටිනවද කියලා ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ව්‍යවසායකයෙක්ගේ ගමනේ සාර්ථකත්වය වනින්න පාවිච්චි කරන මොඩල් එකක් තියෙනවා. ඒකට අපි කියනවා 3Cs කියලා. Creator, Critic and Crusader. ඉතින් මේ කේස් ස්ටඩි එක විස්තර කරන්නත් අපි මේ මොඩල් එක පාවිච්චි කරනවා. මේ කේස් ස්ටඩි එක ලෝකෙට ගෙන ආවේ ඩැනියල් ලුබෙන්ස්කි කියන ඇමරිකානු ජාතික ව්‍යවසායකයා. ඉතින් අපි යමු මේ පළවෙනි ස්ටේජ් එකට. ක්‍රියේටර් ස්ටේජ් එක. මෙතනදි වෙන්නේ ව්‍යවසායකෙක් මාකට් එකේ ගැප් එක. එහෙම නැත්නම් බිස්නස් ඔපචුනිටි එක අඳුර ගන්නවා. බෙලාලින් කියන්නේ තාමත් පාසල් ශිෂ්‍යාවක්. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වෙන්නේ එයාගේ පවුලත් එක්ක. ඉතින් මෙයා හුරතලයට ගිනි පිග්ස්ලා ඇති කරනවා. නමුත් මෙයාට මේකේ පොඩි ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි තමයි මේ කූඩු හදලා තියෙන්නේ යකඩ බාර් වලින්. ඒ වගේම තමයි ප්ලාස්ටික් පතුලක් තියෙනවා ඒක ඉවත් කරන්න බෑ. ඉතින් කෑම දැම්මහම එහෙම මේ කූඩුව ගොඩාක් අපවිත්‍ර වෙලා අපිරිසිදු වෙනවා. ඒ වගේම තමයි මේක පිරිසිදු කරන්න හරි අපහසුයි. ඉතින් ඒකට විසඳුමක් විදියට මෙයා දවල් කාලයට තමන්ගේ ගිනි පිස්ලා තමන්ගේ ගෙවත්තට මුදා හරිනවා. ඉතින් එතනදි වෙන ප්‍රධානම ගැටලුව තමයි ඒ අවටින්න රාජාලියෝ වගේ කුරුල්ලෝ ඇවිල්ලා මේ හොරතලට ඇති කරන ගිනි පික්ස්ලා ටික අරගෙන යනවා. ඉතින් මේ කාරණාව බෙලාලින්ට ඉතාමත්ම කනස්සල්ලට හේතු වෙච්ච දෙයක්. ඉතින් ටිකක් කල්පනා කරනකොට මෙයාට තේරෙනවා මෙයාට විතරක් මේක පොදු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඇමරිකාවේ ගිනි පික්ස්ලා ඇති කරනවා කියන එක බොහොම ප්‍රචලිත දෙයක්. ඉතින් මෙයාට හිතෙනවා මේ දැනට තියෙන කූඩු වලට වඩා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් නම් මේ සඳහා ඉතාමත් හොඳ වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා කියලා. ඒ වගේම එයාට හිතෙනවා හොඳ මිලක් නියම කරගන්න පුළුවන් වුණොත් හොඳ ලාභයකුත් ලබන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහ තමයි පළවෙනි ස්ටේජ් එක ඉවර වෙන්නේ. ඉතින් අපි යනවා දෙවෙනි ස්ටේජ් එකට. ක්‍රිටික් ස්ටේජ්. මෙතනදි වෙන්නේ ප්‍රොඩක්ට් අයිඩියා එක මාකට් එකේ සාර්ථක වේද කියලා පරීක්ෂා කරන එක. සාමාන්‍යයෙන් අපි හැමෝටම අදහස් වෙනවා. නමුත් මේ අදහස් වලින් සාර්ථක වෙන්නේ බොහොම ටිකයි. ඉතින් අන්න ඒ හින්දා තමයි බෙලාලින් අවුරුද්දක් විතර යනකල් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ තමන්ගේ තාත්තත් එක්ක එකතු වෙලා විවිධාකාරයේ නිර්මාණ සැලසුම් හදනවා. ඉතින් මෙන්න මේ සැලසුම් හදද්දී තියෙන වැදගත්ම දේ තමයි දැනට තියෙන කූඩු වලට වඩා හොඳ කූඩුවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති වම් අත පැත්තේ තියෙන්නේ දැනට මාකට් එකේ තියෙන කූඩු. ඒ වගේම දකුණු අත පැත්තේ තියෙන්නේ බෙලාලින් එයාගේ තාත්තත් එක්ක එකතු වෙලා නිර්මාණය කරගත්ත ෆයිනල් ප්‍රොටෝටයිප් එක. එහෙම නැත්නම් අපි කියනවා කොමර්ෂල් ප්‍රොඩක්ෂන් එකකට සුදුසුයි කියලා තීරණය කරගත්ත අවසාන සැලසුම. ඉතින් ඕගොල්ලන්ට පේනවා මං අත පැත්තේ තියෙන එක හදලා තියෙන්නේ යකඩ වලින්, දකුණු අත පැත්තේ තියෙන වීදුරු වලින්. ඉතින් අපි ඊළඟට කතා කරන ගොඩක් මොකද්ද මේ අලුත් ප්‍රොඩක්ට් එකේ වටිනාකම කියන එක. ඉතින් අපි යන තුන්වෙනි ස්ටේජ් එකට. එතන කියන්නේ ක්‍රුසේඩර් ස්ටේජ්. මෙන්න මෙතනදි තමයි ව්‍යවසායකෙක් තමන්ගේ මුදල්, කාලය, ශ්‍රමය සම්පූර්ණයෙන්ම කැප කරලා මේ ප්‍රොඩක්ට් එක කොමර්ෂල් ප්‍රොඩක්ට් එකක් විදිහට මාකට් එකට නිකුත් කරන්න. ඉතින් මෙතනදී බෙලාලින් තමන්ගේ ප්‍රොඩක්ට් එක ගිනියා ලොෆ්ට් කියන ඔන්ලයින් ස්ටෝර් එක ඔයගොල්ලෝ හැමෝම දන්න Amazon ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ලයිස්තුගත කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මොනවද බෙලාලින්ගේ නිර්මාණය කරපු කූඩුව දැනට මාකට් එකේ තියෙන අනිත් කූඩු වලින් වෙනස් වෙන්නේ කියලා පළවෙනි දේ තමයි මේ ගිනි පික්ස්ලට බොහොම සුව පහසු කූඩුවක් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. වීදුරු සහ හුස්ම ගත හැකි වාකවලු තියෙන නිසා. ඒ වගේම තමයි මේ කූඩු දෙකක් අතර බොහොම පහසුවෙන් එහා මෙහා ගමන් කරන්නත් මේ ගිනි පික්ස්ලට පුළුවන්. ඒ වගේම තමයි ජලය ගනිද්දි මේ ජලය කූඩු ඇතුලේ විසිරලා යන්නේ ඒ වගේම කෑමට බීමට අවශ්‍ය කරන ආහාර ගන්න අවශ්‍ය කරන පහසුකම් ඉතාමත්ම පහසුවෙන් මේකේ සපයා තියෙනවා. උදාහරණයක් විදිහට චීස් හවුස් එකක් වගේ දේවල්. නමුත් මෙතන වැදගත්ම දෙයක් තමයි කැන්වස් සහිත පතුල. ඕගොල්ලන්ට මතක ඇති කලින් කූඩුවේ තියෙන ප්ලාස්ටික් පතුලක් එක ඉවත් කරන්න බෑ. නමුත් මෙහි තියෙනවා ඩිස්පෝසබල් කේජ් බොටම් එකක්. ඒ හින්දා ජරා වුණාට පස්සේ ඒවා අස්පස් කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ඇක්සසරීසුත් මේ සමගම මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේම ක්ලීනින් කිට් එකකුත් මේ සඳහා මේ සමගම ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේක කොච්චර හුරුබුහුටුවට හදලා තියෙනවද කියලා. ඉතින් අපි මේ කේස් ස්ටඩි එක පොඩ්ඩක් සමරයිස් කරගත්තොත් වැදගත් අද දවසේ සාරාංශය තමයි වයස අවුරුදු 17ක් වගේ බොහොම පොඩි වයසකදී බෙලාලින්ට හැකි වෙලා තිනවා ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරයකට හිමිකම් කියන්න. ඉතින් ඒ වගේම තමයි අර හුරතලයට ඇති කරන ගිනි පික්ස්ලටත් ඉතාමත්ම
කලින් තිබුණට වඩා බොහොම සැප පහසු සුව පහසු ජීවන රටාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කේස් ස්ටඩි එකෙන් ඕගොල්ලෝගේ ජීවිතයට පොඩි දෙයක් හරි එකතු කරගත්තා නම් ඒක තමයි ෆ්‍රන්ට් රනර් YouTube channel එකේ අපේ ජයග්‍රහණය. ඉතින් අපේ channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න. ඒක අපිට ගොඩක් වටිනවා. මේ වගේ business topics ගැන deeply දැනගන්න කැමති අය ඉන්නවනම් පල්ලෙහා තියෙන link එක click කරලා Lean Business Architect YouTube channel එකට යන්න. එතනත් තවත් හොඳ videos තියෙනවා. ඉතින් අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා කතා කරන්න මේ බෙලාලින්ගේ කතාව ආශ්‍රයෙන් ධනවත් වෙන්න හිතන අය හිතන්නේ කොහොමද කියලා. එතෙක් අපි සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි.